පැණි වරක වලින් කංජි. කජු හැපෙනවා, මුද්ද රස බලන් හැපෙනවා. මේ විදිහට ඔයා කවදාවත්ම වරකා වැල වලින් කංජි හදලා නැතුව ඇති. මේක උදේට හවසට ඕනම වෙලාවකට හදලා කන්න පුළුවන්. අපි බලමු කොහොමද මේ රසවත් කංජි එක හදාගන්නේ කියලා. මිස් බේකර් කිචන් YouTube channel එක ඔබ සැමම ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මගෙන් අලුත්ම රෙසිපි එකක්. ඔයාට මෙතනට ගන්න පුළුවන් වරක හරි වැල හරි කෝප්ප එකක්. හරිම ලේසි මේ කංජි එක හදන්න. බ්ලෙන්ඩර් එකේ තියෙන ජූස් කප් එකට අපේ වරක හෝ වැල ටික දාගන්නවා. මම මෙතන එකතු කරගන්නේ පිටිකල පොල් කිරි. ඔයා කැමති නම් උකු පොල් කිරි කෝප්පයක් වුණත් එකතු කරගන්න පුළුවන්. ලුණු තේ හැඳි එකයි. මම යොදා ගන්නවා හකුරු. හකුරු දැම්මම තමයි මේ කංජි එකේ නියම රසය එන්නේ. ඔයා කැමති නම් සීනි උනත් එකතු කරගන්න පුළුවන්. වතුර ගොඩක් එකතු කරගන්න එපා. වතුර කෝප්ප භාගයක් එකතු කරගෙන මෙන්න මේ වගේ බ්ලෙන්ඩ් කරගන්න. බ්ලෙන්ඩ් කරාම මෙන්න මේ වගේ උකු වරක පල්ප් එකක් ඔයාට හම්බ වෙනවා. අද මම මේ ඉදිරිපත් කරන අලුත්ම රෙසිපි එකට ඔයා කැමති නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන මෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා. මේ වරක පල්ප් එක ඔයා අඩිය ඝනකම් භාජනයකට මාරු කරගන්න. මොකද අඩිය ඝනකම් භාජනයක මාරු කරගත්තාම තමයි මේ රසවත් කංජි එක හොඳට හදාගන්න පුළුවන්. දැන් බ්ලෙන්ඩර් කප් එකට මම වතුර ටිකකුත් දාලා ගෑවිලා තියෙන වරක පල්ප් එකත් මම වතුර වලට කලවම් කරලා එකතු කරගන්නවා. අපතේ යන වරක වැල වලින් මේ කංජි එක හදලා ගෙදර අයත් එක්ක කාලා බලන්න කොච්චර රසද කියලා. අඩුම අඩු ගින්දරේ කංජි එක හදන්න පටන් ගන්න. මෙන්න මේ වගේ උතුරගෙන එනකොට ඔයාට මුද්ද රස බලන් කජු ඕන දෙයක් එකතු කරගන්න පුළුවන්. හොඳට බුබුලු දානකම් ඔයා මෙන්න මේ වගේ හැඳි ගගා කංජි එක හදාගන්න ඕනේ. ඊතර ඔයාට තේරෙනවා වරකවල පාට වෙනස් වීගෙන යනවා. හකුරුත් එක්ක එකතු වෙලා තියෙන නිසා හරිම සුවඳයි. ඔයා මේ විදිහටම මේ වරක කංජි එක හදන්න. ටික වේලාවක් යනකොට අර වරකවල තිබ්බ ඝනකම නැති වෙලා මෙන්න මේ වගේ හොඳ රසවත් දියරයක් එනවා. මෙන්න මේ කංජි එක ඔයා හදලම බලන්න ඕනේ. ඒ තරම්ම රසයි. අපතේ යන වරක වැල වලින් මේ කංජි එක හදලා ගෙදර අයත් එක්ක කාලා බලන්න කොච්චර රසද කියලා. මගේ මේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණා නම් හැමෝමත් එක්ක ෂෙයා කරගන්න. එහෙනම් ගිහින් එන්නම්. සුබ දවසක්. ආයුබෝ වේවා.